තෙරුවන් සරණයි හැම දිනාටම රේණුකා සිම්පල් ලයිෆ් YouTube channel එකට ඔයාලා හැමදෙනාම මම ආදරෙන් පිළිගන්නවා. ඔන්න අදත් මම ඔයාලට ප්‍රයෝජනවත් වන වීඩියෝ එකක් අරගෙන ආවා. අපි අද බලමු මේ විදිහට ලස්සනට නිවැරදිව සරලව හැඳිකැවුම් හදාගන්නේ කොහොමද කියලා. අපි එහෙනම් දැන් බලමු මොනවද වමනා කරන්න කියලා. මම මෙතන තෙත හාල් පිටි ග්‍රෑම් 500ක් අරන් තියෙනවා. ඒකට පාන් පිටි ග්‍රෑම් 500ක් අපි මේ විදිහට එකතු කරගමු. ඔයාලා හොඳට මතක තියාගන්න ඕන අපි මේ පිටි ගන්නකොට දෙසරයක්වත් හොඳට හල්ලා ගන්න ඕන. මම මෙතන දුඹුරු සීනි ග්‍රෑම් 850ක් අරන් තියෙනවා. ඔයාලා සුදු සීනි ගත්තත් කමන්නේ. මේ විදිහට භාජනයක් ලිපේ තියලා කැරමල් එක හදාගමු. මම මේ සීනි වලින් මේ සැඳි 3ක් විතර කැරමල් එක හදාගන්නවා. අපිට මේ කැරමල් එක හදාගෙන හොඳටම නිවා ගන්න ඕන නිසා මුලින්ම අපි කැරමල් එක හදාගෙන ඉමු. මේ කැරමල් එක ගොඩක් කළු වෙනකන් ඉන්නේ නැතුව ලස්සන දුඹුරු පාටක් එනකොට අපි උතුරන උණු වතුර ටිකක් දාලා කැරමල් එක හදාගමු. අපි දැන් මේකට නටන උණු වතුර ටිකක් එකතු කරගමු. මේ විදිහට හොඳට උතුරන උණු වතුර ටිකක් එකතු කරගෙන අපි මේ විදිහට හොඳට කැටවිච්ච තියෙනවා නම් ඒ ටිකක් දිවෙන්න හොඳට දිය කරගමු. මේ විදිහට සීනි ගුලි වෙලා හයි වෙලා තිබ්බට ඔයාලා බය වෙන්න එපා. ඒ ටික අපිට හොඳට මේ විදිහට දිය කරගන්න පුළුවන්. අපි දැන් මේ ටික හොඳට නිවෙන්න පැත්තකින් තියාගමු. කැරමල් එක නිවෙනකන් අපි පිටි මිශ්‍රණය හදාගමු. අපි දැන් මේ සීනි ටික ඔක්කොම පිටි මිශ්‍රණයට එකතු කරගමු. මේ විදිහට සීනි ටික ඔක්කොම එකතු කරලා හොඳට මිශ්‍ර කරගමු. මම අද හැඳිකැවුම් ටික හදන්නේ පැණි උණු කරන්නේ නැතුව සීනි ටික කෙලින්ම පිටි මිශ්‍රණයට මිශ්‍ර කරගෙන මේක හරිම ලේසි ක්‍රමයක්. අපි බලමු මේ විදිහට හැඳිකැවුම් හදලා කොහොමද කියලා. දැන් මෙතන තියෙන්නේ තෙත හාල් පිටි ග්‍රෑම් 500යි පාන් පිටි ග්‍රෑම් 500යි සීනි 850න් මේ සැඳි 3ක් ගත්ත කැරමල් එක හදාගන්නට මම මෙතන සූදුරු තේ හැඳි භාගයයි මහදුරු තේ හැඳි භාගයයි අරන් තියෙනවා. ඒ ටිකක් දාගමු. ලුණු තේ හැඳි භාගයක් අරගෙන තියෙනවා. ඒකත් මිශ්‍ර කරගමු. මේ හැමදේම දැන් අපි හොඳට මිශ්‍ර කරගමු. අපි මේ මිශ්‍රණයට සීනි කෙලින්ම එකතු කරගත්ත නිසා හොඳට හැමදේම මිශ්‍ර වෙනකන් හොඳට මිශ්‍ර කරගන්න ඕන. දැන් සීනි කැරමල් එක හොඳටම නිවිලා තියෙන්නේ. මේ වෙලාවේ අපි කැරමල් ටික පිටි මිශ්‍රණයට එකතු කරගමු. අපි දැන් මේ කැරමල් ටික පිටි මිශ්‍රණය පුරාම යන විදිහට හොඳට මිශ්‍ර කරගමු. දැන් අපි මේ විදිහට වතුර ටික ටික දදා මේ මිශ්‍රණය හොඳට මිශ්‍ර කරගමු. ඔයා හොඳට මතක තියාගන්න ඕන දෙයක් තමයි නිතරම වතුර හොඳටම ටික ටික තමා දාන්න ඕන. අපි මේ විදිහට හැඳිකැවුම් වල පදම එනකන් වතුර හොඳටම ටික ටික දදා හොඳට අනාගමු. ඔයාලට මේ මිශ්‍රණය අනාගත්තී පිටි සීනි වතුර ගන්න ප්‍රමාණයක් මැනගන්න ක්‍රමයක් නැත්නම් කරන්න ඕන හොඳම දේ තමයි ඔයා මැනගන්න ගත්ත කෝප්පෙන් පාන් පිටි ගත්තේ කෝප්ප 3යි නම් හාල් පිටි කෝප්ප 3යි. එතකොට අපි මේ මිශ්‍රණය අනාගන්න යන වතුර ප්‍රමාණයත් කෝප්ප 3ක් ගන්න වෙනවා. ඉතින් ඔයාලා ටික ටික දදා හැම වෙලේම අනාගන්න ඕන. මොකද එක එක පිටි වර්ග වලට අහන වතුර ප්‍රමාණය වෙනස් වෙන නිසා අපි මේ විදිහට හොඳට අනාගමු. අපි මේ මිශ්‍රණයේ පදම දැනගන්නේ උකුත් නැති දියත් නැති බැටර් එකක් තමයි ඕන. අපි මේ විදිහට අනද්දී අතට බරක් දැනෙනවා නම් ඒ මිශ්‍රණය තව දිය වෙන්න ඕන. එහෙම නැතුව සැහැල්ලුවෙන් වැටෙනවා නම් ඒක තමයි පදම. අපිට තවම ටිකක් තද ගතියක් දැනෙන හින්දා මම තව වතුර ටිකක් දාලා මේ විදිහට අනා ගන්නවා. මේ පිටි බැටර් එකේ නියම පදම වෙන්නේ ඔයාලා දන්නවා ෆෑන් කේක් හදාගන්න අපි හදාගන්න බැටර් එක එන්නේ මේ පදම තමයි හැඳිකැවුම් වලට හරියන නියම පදම. දැන් හරි දැන් හැඳිකැවුම් වල පදමට හොඳට ඇනලා තියෙන්නේ. මේ ඔයාලට පේනවාද පෑන් කේක් අපි හදාගද්දි මේ විදිහට තමයි බැටර් එක තියෙන්නේ. ඉතින් දැන් ඔන්න අපිට හැඳිකැවුම් හදන පදමට පිටි කැනලා ඉවරයි. අපි දැන් පැයක් විතර වහලා තියාගමු. මම පැයකට විතර පස්සේ තමයි මේ පෙන්නන්නේ. ඔයාලට පේනවද ආයෙත් ටිකක් උකුයි වගේ. අපි දැන් මේකට හොඳටම ටික ටික වතුර දාලා පෑන් කේක් බැටර් එකේ පදම එනකන් අනාගමු. දැන් ඔන්න හරි. දැන් හැඳිකැවුම් හදන පදමට ඇවිල්ලා තියෙනවා. අපි දැන් තෙල් ටිකක් ලිපේ තියලා
හැඳි කැවුම් ටික හදාගමු. අපි හැම වෙලෙම හැඳි කැවුම් හදනකොට හොඳටම පොඩි තාච්චියක් තමා ගන්න ඕන. ඊළඟට වැදගත්ම දේ තමයි අපි ගන්න තෙල් ප්‍රමාණය. මේ විදිහට තෙල් හොඳටම ටිකක් තමා දාන්න ඕන. ඊට පස්සේ අපි තෙල් ටික හොඳටම රත් වුණාට පස්සේ පිටි බැටර් එකෙන් ටිකක් දාගත්තාම මේ විදිහට උඩට එනවා නම් තෙල් ටික හොඳටම රත් වෙලා එහෙනම් අපි දැන් හැඳි කැවුම් ටික හදාගමු. හැඳි කැවුම් හදනකොට අපි එකම ප්‍රමාණයකට තමයි දාගන්න ඕන. මේ විදිහට අපි පිටි මිශ්‍රණය හැමතැනම වැක්කිරෙන්නේ නැති වෙන්න එකම ප්‍රමාණයකට මේ විදිහට හැන්දකට දාගෙන තෙල් එකට හොඳටම ලං කරලා එකවරම තෙලට දාගමු. මෙන්න මේ විදිහට තෙල් එකට හොඳටම ලං කරලා එකවරම තෙල් එකට දාගන්න ඕන. ඔයාලට පේනවද හොඳට පිපිලා එනවා හැඳි කැවුම් එක. අපි මේ වෙලාවේදී හැන්දෙන් කැවුම් ගෙඩිය තෙල් වලින් නාවන්න ඕන. මේ වෙලාවේදී අපි පාවිච්චි කරන හැන්ද හොඳටම අතර සැහැල්ලු පොඩි හැන්දක් වෙන්න ඕන. මේ විදිහට අපි දෙපැත්ත දදා රන්වන් පාට වෙනකන් හොඳට කැවුම් ගෙඩිය බැදගමු. නැවත සැරයක් මම ඔයාලට පෙන්නන්නම් මේ විදිහට එකම ප්‍රමාණයක් මිශ්‍රණය දාගෙන තෙලට ලං කරලා මේ විදිහට එකවරම මිශ්‍රණය දාගමු. ඔයාලට පේනවද මේ කැවුම් ගෙඩිය ඉක්මනින් පිපිලා ආපු විදිහ? මේ විදිහට හැඳි කැවුම් ගෙඩියක් හරියම ලස්සනට පිපිලා හැදෙන්න කාරණා කීපයක් තියෙනවා. එකක් තමයි අපි හදාගන්න පිටි මිශ්‍රණය හරි පදමට ඇනෙන්න ඕන. අනිත් දේ තමයි අපි තාච්චියට දාගන්න තෙල් ප්‍රමාණය, ඒ වගේම අපි ගන්න තාච්චියේ ප්‍රමාණය. මේ හැමදේම අපිට මේ ලස්සනට හොඳට හැඳි කැවුම් ගෙඩියක් හදාගන්න බලපානවා. අපි කොයි වෙලාවකත් ලොකු තාච්චියක් ගන්න හොඳ නැහැ. මේ විදිහේ චීනච්චට්ටි පොඩි තාච්චියක් තමයි හැඳි කැවුම් හදාගන්න හොඳ. ඉතින් අපි මේ විදිහට හැඳි කැවුම් ටික හොඳට හදාගමු. අනිත් දේ තමයි අපි පාවිච්චි කරන ලිපේ ගින්දර. අපි මේ ගෑස් ලිපේ හදනවා නම් එකම ප්‍රමාණයකට තියාගන්න ඕන. දර ලිපේ හදනවා නම් ඒත් අපි ගින්දර එකම ප්‍රමාණයකට දාගන්න ඕන. ඉතින් ඔයාලා මේ හැඳි කැවුම් හදනකොට මේ විදිහට හැඳි කැවුම් පිපිලා එන්නේ නැත්නම් අපි කරන්නේ මොකක්ද කියලා දැනගන්න ඕන. මේ විදිහට පිපිලා එන්නේ නැත්නම් අපේ පිටි මිශ්‍රණය තව පැය භාගයක් පැයක් විතර වහලා තියාගන්න ඕන. ඒ වහලා තියලා ඔයාලා හදලා බලන්න. එතකොට මේ විදිහට හොඳට කැවුම් ගෙඩිය තෙලට දාපු ගමන් හොඳට පිපිලා එනවා. ඔන්න ඉතින් දැන් මේ විදිහට හැඳි කැවුම් ටික ඔක්කොම හදාගෙන ඉවරයි. ඉතින් මම හිතනවා ඔයාලට අද වීඩියෝ එක ගොඩක් ප්‍රයෝජනවත් වෙයි කියලා. අපි දැන් කැවුම් ගෙඩියක් කඩලා බලමු. මේ පේනවා නේද ඔයාලට? හොඳට මෙලෙකට සොෆ්ට් එකට තියෙනවා. මේ හැඳි කැවුම් අද මේ බැද්ද ගමන් තියෙනවට වඩා හෙට දවසේ තමයි හොඳට මෙලෙක් වෙලා හොඳට තියෙන කැවුම් ගෙඩිය. මේ ඔයාලට පේනවද කැවුම් ගෙඩිය ඇතුළ හොඳට පිපිලා හොඳට මෙලෙකට හොඳට තියෙනවා. ඒ වගේම තමයි හරිම රසයි මේ කැවුම් ගෙඩිය. ඒ වගේම තමයි පැණි උණු කරේ නෑ කියලා කිසිම වෙනසක් නෑ. ඉතින් එහෙනම් මේ විදිහට ඔයාලත් හදලා බලන්න. මම අද මේ ගෙන ආපු වීඩියෝ එක හොඳයි කියලා ඔයාලට හිතනවා නම් මගේ channel එක subscribe කරලා නැති යාළුවෙක් බලනවා නම් subscribe කරන්න, like කරන්න, ඒ වගේම ඔයාලගේ යාළුවන්ට බලන්න share කරන්න. ඒ වගේම ඔයාලගේ අදහස් දක්වලා comment කරන්න. ඉතින් ඔයාලා මගෙත් එක දිගටම රැඳිලා ඉන්න. මම ඔයාලට වැදගත් වෙන ප්‍රයෝජනවත් වෙන හොඳ වීඩියෝ එකක් අරගෙන එන්නම්. ඔයාලා හැමදෙනාටම සුබ දවසක් වේවා. තෙරුවන් සරණයි. මම රේණුකා.